ඔයත් ට්‍රේඩින් වල මේ වැරදි ටිකම කරනවාද? සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ඔයගොල්ලන්ට අද වීඩියෝ එකෙන් මම කතා කරන්න ට්‍රේඩර්ස් දැන් ඔයගොල්ලෝ ගොඩක් අය ට්‍රේඩින් වලට එන ගොඩක් කට්ටියට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ අර වැරදි එක දිගටම ගොඩක් වැරදි. ඒ කියන්නේ නැවත නැවත එකම දේ ට්‍රේඩින් වල කරනවා නම් ඔයගොල්ලන්ට ට්‍රේඩින් වලින් පොඩ්ඩක් ගොඩ එන්න ටිකක් අමාරුයි. එතකොට මේ ඔයගොල්ලන්ට මෙහෙම මම දෙයක් කියන්නම්. ඔයගොල්ලොත් මේ ට්‍රේඩ් කරද්දී ඔයගොල්ලෝ මෙන්න මේ වැරදි ටික කරනවාද කියන එක පොඩ්ඩක් බලන්න. මේ පළවෙනිම වැරද්ද තමයි ඔයගොල්ලෝ අර එක දිගට ඕවර් ට්‍රේඩින් කරන කෙනෙක්ද ඔයා. ඔයාටත් එක දිගටම එක ට්‍රේඩ් එකක් දැම්මහම තව ට්‍රේඩ් එකක් අය ඒත් එක්කම දාන්න හිතනවද? එතකොට නැත්තම් ඔයාට එක දිගට ප්‍රොෆිට් උනත් ඔයාට තව ට්‍රේඩ් කරන්න හිතනවද? ඒක ඔයගොල්ලන්ට ට්‍රේඩර්ස් එහෙම දෙයක් ඔයාට තියෙනවා නම් ඔයා ට්‍රේඩ් කරන කෙනෙකුට ඔයා මොනවා හරි ඔයාගේ ක්‍රිප්ටෝ හරි එහෙම නැත්නම් ෆොරෙක්ස් හරි මොනවා හරි ඔයා ට්‍රේඩ් කරන කෙනෙක් නම් ඔයාට ඕවර් ට්‍රේඩින් ඒ කියන්නේ ඔයාට එක දිගටම ඔයාට ට්‍රේඩ් කරන්න හිතෙනවා නම් ට්‍රේඩර්ස් ඒ වැඩේ ඔයා කරන්න එපා. මොකද ඔයාට කෙටි කාලීනව සමහර විට ඔයාට දවසෙන් දෙකෙන් මේකේ සක්සස් වෙන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ ඔයා සමහර විට අද දවසේ ඔයා එක දිගටම ට්‍රේඩ් දානවා එකක් දානවා දෙකක් දානවා තව ට්‍රේඩ් කිහිපයක් දාන යනවා ඔයා ප්‍රොෆිට් වෙනවා. හැබැයි ට්‍රේඩර්ස් ඔයා මේ කරන වැඩෙන් ඔයා දන්නේවත් නැතුව ඔයාගේ account එක වොෂ් වෙනවා. එතකොට ඒක නිසා ඔයා මේ ට්‍රේඩින් වලින් ඕවර් ට්‍රේඩින් කරන්න එපා. ඔයා දවසකට සහ ඔයා ගන්න ට්‍රේඩ් ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරන්න. පුළුවන් තරම් හරිම ට්‍රේඩ් එක අරගෙන ඔයා මාකට් එකෙන් අයින් වෙන්න. ඒක තමයි ට්‍රේඩර්ස් ඔයාට කරන්න තියෙන. ඒ කියන්නේ ඔයා කරන වැරද්ද. ඒ කියන්නේ මේ එක දිගටම ට්‍රේඩ් කරන, ඒ කියන්නේ ඕවර් ට්‍රේඩින් කරන වැරද්ද ඔයා දිගින් දිගටම කරනවා කියන්නේ ඔයාගේ account එක වොෂ් වෙනවා. එතකොට දෙවෙනි වැරද්ද තමයි ට්‍රේඩර්ස් ඔයාලා ගොඩක් අය ඔයාගේ මුළු account එකේම තියෙන balance එක. ඒ කියන්නේ ඔයා සාමාන්‍යයෙන් හිතන්නකෝ අපි පොඩි උදාහරණයක් ගමු. ඔයාගේ $100ක account එකක් තියෙනවා නම් ඔයා ඒ $100 ට්‍රේඩ් දෙකකට තුනකට රිස්ක් කරන කෙනෙක්ද? සාමාන්‍යයෙන් ඔයා එක ට්‍රේඩ් එකකට $20ක් 30ක් රිස්ක් කරනවද? එහෙම කරනවා නම් ට්‍රේඩර්ස් කිසිම වෙලාවක ඒ වැරද්දත් ඔයා මේ මාකට් එකේ කරන්න එපා. එහෙම වුණොත් ඔයාට account එක වොෂ් වෙන එක අනිවාර්යයිම තමයි. එතකොට ඒක සමහර විට ඔයාට සක්සස් වෙන්න පුළුවන් එක පාරක් දෙපාරක් තුන් පාරක් සමහර විට හතර පාරක්ම මේ වැඩේම එක දිගට සක්සස් වෙන්න පුළුවන්. හැබැයි ඒ ගියත් ඔයා දිගින් දිගටම ඔයා හරියටම ට්‍රේඩ් වලින්ම ගොඩ යන්න සහ ඔයාගේ ඔයා නිකන් හිතන්නකෝ ඔයා ෆුල් ටයිම් ට්‍රේඩර් කෙනෙක් වෙන්න හිතන් ඉන්නවනම් ඔය වැරද්දත් ඔයා දිගින් දිගටම කරන්න එපා. ඔයාගේ තියෙන කැපිටල් එකෙන් ඔයා පුළුවන් තරම් අඩු ප්‍රමාණයක් ඔයා රිස්ක් කරන්න පුරුදු වෙන්න. එතකොට ඔයාට සාමාන්‍යයෙන් $100ක් වගේ තියෙනවා නම් ඔයා පුළුවන් තරම් ඔයාගේ කැපිටල් එකේ තියෙන ප්‍රමාණය සාමාන්‍යයෙන් 100ට එකක් දෙකක් පුළුවන් නම් ඒක ඉතාමත්ම ගොඩක්ම වැදගත්. ඒ කියන්නේ පුළුවන් නම් ඔයාට 100ට එකක් දෙකක් රිස්ක් කරලා ට්‍රේඩ් කරන්න. ඒක තමයි හොඳම දේ. හැබැයි එහෙම ගොඩක් අපේ තියෙන ලංකාවේ ප්‍රශ්නයක් තමයි දැන් තියෙන ඩොලර් රේට් එකත් එක්ක ගොඩක් අයට $500ක් 1000ක් දාගන්නවා කියන එකත් ලොකු හීනයක් ගොඩක් ට්‍රේඩර්ස්ලාගේ ඇත්තටම. ඉතින් ඒක නිසා අර පොඩියට accounts කරන ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් $100ක් වගේ තියනවා නම් එක ට්‍රේඩ් එකකට $5ක් වගේ රිස්ක් කරලා ගන්න. ඒක ඔයගොල්ලන්ට ඒ ගන්න ට්‍රේඩ් එක $5ක් රිස්ක් කරත් ඔයාලට සාමාන්‍යයෙන් ට්‍රේඩ් 15ක් 20ක් දාන්න පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් අඩු ප්‍රමාණයකින් රිස්ක් කරන්න. එතකොටත් ඔයාගේ සේෆ්ටියට සහ ඔයාට ඉදිරි ට්‍රේඩින් ගමන සක්සස් කරගන්න පුළුවන් වෙයි. ඉතින් ඒක නිසා මේ කියන වැඩේ ටිකක් අමාරුයි තමයි ට්‍රේඩර්ස්. මොකද හේතුව අපිට ඉක්මනින් මුදල් ඕනේ. අපිට ඉක්මනින් අපි තියෙන වැඩ කරගන්න අපිට මුදල් ඕනේ. ඉතින් ඒක නිසා මේකේ කෙටි කාලීන අරමුණු ඇතිව ට්‍රේඩ් කරන්න එපා. ඔයා දිගු කාලීනව මොනවා හරි දෙයක් කරන්න මේ ට්‍රේඩින් වලින්. ඒක නිසා ඔයා දිගටම මේ ට්‍රේඩින් වලින් සක්සස් වෙන්න හිතන් ඉන්න කෙනෙක් නම් පුළුවන් තරම් රිස්ක් එක අඩු කරගෙන ට්‍රේඩ් කරන්න බලන්න. එතකොට ඔයාගේ ඔය ඕවර් ට්‍රේඩින් කරන වැරද්ද සහ හරියටම ඔයා ට්‍රේඩ් එකකට රිස්ක් කරන ගාන ඔයාගේ මනි මැනේජ්මන්ට් එක හරියට හදාගන්න නැතුව ඔයා ට්‍රේඩ් කරනවා නම් ඒ වැරදි
හදාගන්න. එතකොට ඔයාට තව සක්සස් වෙන්න පුළුවන් මේ මාකට් එකේ. හරි. මං ඒ කිව්ව කාරණා දෙක සහ මං ඔයාලට පළවෙනියට කිව්වා ඔයගොල්ලෝ ට්‍රේඩ් කරන්නදින් ඕවර් ට්‍රේඩ් කරන්න එපා. දෙවෙනි කාරණාව ඔයාගේ තියෙන කැපිටල් එකෙන් ඔයා පොඩි ගාණක් රිස්ක් කරලා ට්‍රේඩ් කරන්න. වැඩි ගාණක් රිස්ක් කරන්න එපා. එතකොට ඔයාට මං කියන තුන්වෙනි කාරණාව තමයි ඔයා ලොකු ටාගට්ස් මාකට් එකේ තියාගන්න එපා. එතකොට මම දකිනවා ගොඩක් ට්‍රේඩර්ස්ලා කියනවා මෙන්න මෙච්චරක් තියාගන්න මේ වගේ ලොකු ටාගට් එකක් තියාගන්න. ඔයා ටාගට් ඇචීව් කරන්න ඕන මේකේ ඔයාගේ තියෙන දැනුම සහ ඔයාගේ තියෙන මේ එක්ස්පීරියන්ස් එක. එතකොට ඔයා මේකේ ලොකු ටාගට්ස් වලට යන්න එපා. ඩොලර් 100ක් දාගෙන ඔයා ඩොලර් 500ක් 1000ක් ඩොලර් 10000ක් හොයන්න මේ මාකට් එකට ඔයා එන්න එපා. ට්‍රේඩින් වලට ඔයා හිම ලොකු ගාණක් හොයන්න බලාගෙන එන්න එපා. ඒකට තියෙන ප්‍රධානම හේතුව තමයි ඔයාගේ මේ මයින්ඩ්සෙට් එක පටස් ගාලා වෙනස් වෙනවා මේ ට්‍රේඩින් වලින්. ඉතින් ඒක නිසා ලොකු ටාගට්ස් තියාගන්න එපා. ඔයාට පුළුවන් තරම් ඔයා බලන්න ඔයා ගන්න ට්‍රේඩ් එක හරිම සක්සස් ට්‍රේඩ් එකක් ගන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ලොකු ගෝල් ඉස්සරහට ඔයාට ඇචීව් කරගන්න පුළුවන්. මොකද මේක ට්‍රේඩින් කියන එක කවදාවත් නැති වෙන්නේ නැහෙනේ. ඔයා අද ට්‍රේඩ් කරත් ඔයාට හෙටත් මාකට් එක ඕපන් වෙනවා. අනිද්දාත් මාකට් එක ඕපන් වෙනවා. ඒක නිසා ඔයා කිසිම වෙලාවක ඉක්මන් සල්ලි හොයන්න යන්න එපා. මොකද හේතුව ඔයාට පුළුවන් පොඩි කැපිටල් එකක් ටික ග්‍රෝ කරගන්න. ඔයා නිකන් හිතන්නකෝ ඔයාගේ ඩොලර් 100 තියෙන කැපිටල් එක ඔයා දවසට ඩොලර් 2 3 හරි ඔයා ප්‍රොෆිට් කරගෙන ගියොත් නිකන් මම මේවට කියන්නේ සාමාන්‍යයෙන් ඔයා මාසෙට දවස් 20ක් ට්‍රේඩ් කරන කෙනෙක් කියලා හිතන්න. එතකොට ඔයා සාමාන්‍ය දවසට ඩොලර් 100කින් ඩොලර් 2 ගානේ ඔයා හෙව්වත් ඔයා ඩොලර් සාමාන්‍ය දවස් 20ක් ට්‍රේඩ් කරලා ඔයාට අපි හිතමුකෝ මාසෙට ට්‍රේඩ් 20ක් ගන්නවා කියලා. එතකොට ඔයාගේ ට්‍රේඩ් 20ෙන් ට්‍රේඩ් 15ක් වගේ ප්‍රොෆිට් වුණොත් ඔයාට සාමාන්‍යයෙන් ඩොලර් 2 ගානේ ඩොලර් 30ක් ඇවිල්ලා. ඒක නිසා මේක මං ඔයගොල්ලෝ හැමෝටම කියන එක දෙයක් තමයි මේ ට්‍රේඩින් වලට එනවා නම් ඉක්මන් සල්ලි හොයන්න බලාගෙන ට්‍රේඩින් වලට එන්න එපා. පුළුවන් තරම් ඔයා ඔයාගේ රිස්ක් එක මැනේජ් කරගන්න, ඔයාගේ සල්ලි ඔයා පරිසම් කරගෙන ට්‍රේඩින් කරන්න. එහෙම වුණොත් ඔයාට මේ ට්‍රේඩින් ගමන ඉස්සරහට සක්සස් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ට්‍රේඩර්ස් මම අද ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් ගෙනාවේ ගොඩක් අය ට්‍රේඩින් කරද්දී කරන වැරදි සහ අපිට ට්‍රේඩ් කරන අය කතා කරලා කියන දේවල් තමයි. ඉතින් ඒක නිසා මම ඔයගොල්ලොත් එක්ක මේ ට්‍රේඩින් අයිඩියාස් ගොඩක් බෙදා ගන්නවා. හේතුව මේ ට්‍රේඩ් වලින් ගොඩක් අය ලංකාවේ ලොස් වෙලා ඉන්නවා. ඒ වගේම මේ අපිට කතා කරනවා ට්‍රේඩින් ගැන අපි දන්න දේවල් සහ අපි ඉගෙන ගත්ත දේවල් මේ කියන්න කියලා. ඉතින් ට්‍රේඩර්ස් ඔයගොල්ලන්ටත් වැදගත් දෙයක් කියලා හිතෙනවා නම් මේක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඉස්සරහට මම ඔයගොල්ලන්ට ට්‍රේඩින් සම්බන්ධව සියලුම ඒ කියන්නේ මගේ ට්‍රේඩින් ජීවිතයේ අත්දැකීම් ඔයගොල්ලොත් එක්ක මම බෙදා ගන්නවා. ඉස්සරහට මම මගේ තියෙන අයිඩියා සහ ඔයගොල්ලන්ට මේ ට්‍රේඩ් හරියටම කරන විදිය ගැන ඔයගොල්ලන්ට මම ඉස්සරහට වීඩියෝ කියනවා. ඉතින් ට්‍රේඩර්ස් එහෙනම් ජය වේවා හැමෝටම. සුබ දවසක් හැමෝටම.